Hi, welcome back to Wonderlanka. අද අපි යන්නේ බලංගොඩ බිලුහුල්ලේ ආසන්නයේ පිහිටලා තියෙන සුන්දර නම්පියරෙල් වත්තේ බේකර්ස් පෙන් බලන්න. අද මං ගමන පටන් ගන්නේ නියුතකලේ ඉඳන් බලංගොඩට යන්න පුළුවන් සරලම පාරක. නියුතකලෙන් වටාපතෙන් කහවත්තට සහ කහවත්තෙන් කට්ටංග පාරේ බලංගොඩට. දැන් මං එන්නේ වටාපත හන්දියෙන් දකුණට හැරිලා වටාපත කහවත්ත පාරේ. මේ තියෙන්නේ වටාපත පන්සල. බලන්නකො ලස්සන නේද? දැන් මම ඉන්නේ මොනන්දුල හන්දියේ. මොනන්දුල හන්දියෙන් අපි වමට තමයි යන්න ඕනේ. ඔන්න මොනන්දුල හන්දියෙන් වමට දැම්මම විතරයි චුටි වැස්සකටත් අපි ඇහුණා. පොඩ්ඩක් නැවිතලා ඉඳලා අපි ආයෙම ගමන යන්න පටන් ගත්තා. වටාපත කහවත්ත පාරේ හැම වංගුවක්ම ලස්සන දර්ශනයක් අරගෙන ආවත් අද අපේ ඇස් හොයන්නේ තවත් ඉහළ කඳුකර අත්දැකීමක්. ඒ නිසා මේ පාරේ සුන්දරත්වයේ විඳගෙන අපි ඉදිරියට යන්නේ නම්පේරියල් බලා. ඔන්න අපි කහවත්තරත් ආවා. මෙහෙත් හොඳටම වැස්ස. වැස්සට ටිකක් වෙලා ඉඳලා අපි ආයෙමත් ඉතින් සුපුරුදු පරිදි ගමන යන්න පටන් ගත්තා. ඔන්න අපි දැන් ඉන්නේ කහවත් ඉඳන් බලංගොඩට යන්න පුළුවන් ෂෝට් කට් එක. මේකට කියන්නේ කට්ටංග පාර කියලා. කහවත්තෙන් කට්ටංග හරහා බලංගොඩ බලා යන මේ ගමනේදී අපි ගමන් කරන්නේ ඉතිහාසයක් තියෙන ප්‍රදේශයක් කරා. මේ අවට ප්‍රදේශ වලින් එක කාලයක අවිස්සාවෙල්ලේ සිට ඕපනායක දක්වා දාවෙන වූ කෙළණිවල දුම්රිය මාර්ගයක් ගමන් කරා. ඒ කාලයේ කඳුකර ගම්මාන සහ තේවදු ප්‍රදේශ එකිනෙකට සම්බන්ධ කළ වැදගත් ගමනාගමන මාර්ගයක් තමයි මේ දුම්රිය මාර්ගය. ගමනේ තවත් එක් හැරවුම් ලක්ෂයක්. ඔව් දිලකස් හන්දිය. මෙතනින් පාර වෙනස් වුණත් අපේ ගමනාන්තයේ තවමත් එකම තැන. බලංගොඩ නම්පේරියල් ඉදිරියට තියෙන්නේ කඳු අතරින් යන තවත් ලස්සන ගමනක්. ගමන අතරමඟ වැස්සත් අපිත් එක්ක එකතු වුණා. හැබැයි හැම වැස්සකටම පස්සේ අහස ආයෙත් පැහැදිලි වෙනවා වගේ අපේ ගමනටත් අලුත් බලාපොරොත්තුවක් අරගෙන මේ සුන්දර අහස අපිට හමු වුණා. වැස්සෙන් පස්සේ ලැබුණු මේ සුන්දර දර්ශනයත් එක්ක අපේ ගමන දැන් ළඟා වෙන්නේ බලංගොඩට. කඳුකරේ සුන්දරත්වය, නිස්සලංක පරිසරයත් එක්ක මේ ගමන තවත් වැදගත් අදියරයක් අපි පසු කරනවා. නමුත් අපේ අවසාන ගමනාන්තය තවමත් ඉස්සරහට. හේ තමයි නම්පේරියල්. බලංගොඩ බදුල්ල පාර. කඳුකරේ සුන්දරත්වය විඳින්න පුළුවන් ලස්සනම මාර්ගය. පාර දෙපැත්ත නිස්සලංක පරිසරයත් ඈතින් පෙනෙන කඳුත් එක්ක අපේ ගමන දැන් තවත් සුන්දර අදියරයකට ඇතුල් වෙනවා. අපි දැන් ඉන්නේ බලංගොඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ නම්පේරියල් හන්දියේ. මේ හන්දියෙන් වමට හැරුණාම අපි ඇතුල් වෙන්නේ සාමාන්‍ය පාරකට නම් නෙමෙයි. කඳු මීදුම සහ අසීමිත සුන්දරත්වයේ අතරින් දිවෙන දිව්‍ය ලෝකෙට යන පාරකට. මේ පාරේ ඉහළට යන තරමට දර්ශනයත් වෙනස් වෙනවා. පහළින් තිබුණු ලෝකයේ ටිකෙන් ටික ඈත් වෙලා අපි ඇතුල් වෙන්නේ කඳු අතරින් සැඟවුණු වෙනස්ම ලෝකයකට. කඳු අතරින් ඉහළට යන අපේ ගමනේදී දැන් ඇතුල් වෙන්නේ වෙනස්ම සුන්දරත්වයක් තියෙන ෆයිනස් කැලෑ ප්‍රදේශයකට. උසර නැගුණු ෆයිනස් ගස්, සීතල සුළඟ සහ නිස්සලංක පරිසරයත් එක්ක මේ මාර්ගයේ තවත් විශේෂ අත්දැකීමක් ලබා දෙනවා. වංගුවෙන් වංගුව පහු කරමින් කඳු අතරින් අපේ ගමන තවදුරටත් ඉදිරියට. ගමනාන්තයේ ලං වෙන්න දර්ශනයත් තවත් ලස්සන වෙනවා. තව ටිකක් ඉහළට යද්දී අපිට හමු වෙන්නේ මේ ප්‍රදේශයේ තවත් වැදගත් ස්ථානයක් වෙන විවේකානන්ද දෙමළ විද්‍යාලය. මේ වගේ ස්ථාන පහු කරමින් නම්පේරියල් බලා යන අපේ ගමන තවදුරටත් ඉදිරියට යනවා. අවසානයේ අපි අද නවතින්න බලාගෙන අවතරට ළඟා වුණා. දිගු ගමනක අවසානයේ කඳුකරේ මේ නිස්සලංක පරිසරයේ මැද අද අපේ පුංචි නවාතන සූදානම් කරගන්නයි මේ සූදානම. හිරු බහැලා ගිහින් කඳුකරයත් එක්ක රාත්‍රියේ ටිකෙන් ටික නිහඬ වෙනවා. අද දවසේ ගමනේ අවසානය. මේ සීතල නම්පේරියල් රාත්‍රියත් එක්ක උදේ ඇස්සරලා කූඩාරමෙන් එළියට එනකොට ඊයේ රෑ මේතනින් අතර වෙන්න අපි තීරණ කළේ ඇයි කියලා තේරෙනවා. කූඩාරමට ළඟින්ම අදහැලෙන මේ සුන්දර ඇල්ලත් ඒ වටා තියෙන කඳුකර පරිසරයත් එක්ක උදෑසන පටන් ගන්න මීට වඩා ලස්සන තැනක් හොයාගන්න අමාරුයි. උදෑසන ඒ දර්ශනයත් එක්ක දවස පටන් අරගෙන දැන් අපි සූදානම් වෙන්නේ නම්පේරියල් ගමනේ තවත් විශේෂ තැනක් බලන්න යන්න. ඒ තමයි බේකර්ස් බෙන්. ඉතින් මේ සුන්දර කඳුකර මාර්ගයේ ඔස්සේ අපි මේ පැත්තට යමු. බේකර්ස් බෙන් බලා ඉදිරියට යනකොට මේ පාර නම් මෙච්චර ලේසි ගමනක් නෙවෙයි. තැන් වලින් පාර බලන් වෙලා ගල්බරලුත් එක්ක වංගු පහු කරගෙන යන්න සිද්ධ වෙනවා.
හැබැයි මේ අමාරු පාරත් එක්කම තමයි මේ ගමනේ තියෙන සැබෑ ඇඩ්වෙන්චර් එක දැනෙන්න පටන් ගන්නෙ. පාර කොච්චර බලන් වුණත් වටපිටාව නම් ඒ මහන්සිය අමතක කරන තරම් ලස්සනයි. දෙපැසින් පෙනෙන කඳු, හරිත වනාන්තරය සහ ඈතට විහිදෙන කඳු කර දර්ශනයත් එක්ක මේ පාරේ යන එකම වෙනස්ම අත්දැකීමක්. පාර ටිකක් අමාරු වුණත් වටපිටාවෙන් පේන මේ කඳුකර සුන්දරත්වය නිසා ගමනේ මහන්සියක් දැනෙන්නෙම නැහැ. ඔන්න අපි දැන් ළඟා වෙන්නේ අද ගමනේ අපි බලාගෙන ආපු විශේෂම දැනට. ඔන්න මේ තමයි අපේ ගමනාන්තය. නම්පෙරේල වල සුන්දර බේකස් පෙන්. මෙතනට ඇවිත් මේ දර්ශනය ඇස් දෙකෙන්ම දකිනකොට තමයි මෙච්චර දුරක් ආපු ගමනේ වටිනාකම තේරෙන්නේ. ඇත්තටම මේ දර්ශනය කැමරාවකින් කොච්චර ලස්සනට අරගෙන තිබුණත් මෙතනට ඇවිත් ඇස් දෙකෙන් දකින්න අත්දැකීම ඊට වඩා වෙනස්. නම්පෙරේල ගමනේ මතකයේ රැඳෙන තැනක් විදිහට බේකස්මෙන්ට් එකෙන් අපේ අද ගමන මෙතනින් අවසන් කරනවා. අපේ මේ ගමනේ ලස්සනම මතක ටිකක් ආයෙත් එකපාරක් බලමු. වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාන්න. ඔයාට මේ ගමන ගැන හිතන දේ අනිවාර්යෙන් කමෙන්ට් එකකින් කියන්න. මේ වගේ තවත් ලස්සන ගමන් අපිත් එක්ක යන්න ඔයා Facebook එකෙන් අපේ වීඩියෝ බලනවා නම් page එක follow කරන්න. YouTube එකෙන් අපේ වීඩියෝ බලනවා නම් අපේ subscribe කරන්න. එහෙනම් තවත් ලස්සන ගමනකින් නැවත හමු වෙමු. ඔයාලට ජය වේවා.